තේරුවන් සරණයි. තේරුවන් සරණයි සම්මානි මහත්මිය. ඔබතුමියට හැකියාවක් තියෙනවා නම් පොඩ්ඩක් අපි කතා කරන්න පුළුවන්. අද මාතෘකාව ඔබතුමිය සම්බන්ධ වෙලා ඉන්න ඇති කියලා හිතනවා. ශුන්‍යතාවය ගැන ඔබතුමියගේ අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් හරි වටිනවා සම්මානි මහත්මිය. ශුන්‍යතාවය වචනයක් විතරම නෙමෙයි. මෙතන වචනයක් නෙමෙයි. වචනයක් තියනවනේ මේ ශුන්‍යයි කියලා. එතන මේ ශුන්‍යයි කියලා කිව්වහම වචනයකින් අදහසක් දැනනවනේ. එහෙම දැනනවනේ. මේ මයින්ඩ් එකට වචනයකින් මයින්ඩ් එකට මේ ශුන්‍යයි තියනවා. මේ ෆීල් වෙලා තියනවා ශුන්‍යයි තියනවා කියලා. එතකොට මේ අදහසක් එනවනේ ශුන්‍යයි කියලා. මේ මොහොත් නැහැ කියලා. ඒ වගේ ඒ වුණාට මේ ඒ අර මයින්ඩ් එකේ ඒ වචනෙන් දෙන ශුන්‍යතාවයට තාවය කියලා අපිට අදහසෙන් හිතන දැනෙන දෙයක් තියෙනවානේ. ඒක ඇත්තටම ඒක නෙමෙයි. එහෙම ඒ අදහස් වෙන එක නෙමෙයි ඇත්තම තත්ත්වය. දැන් අර මෙතන දැන් මෙතනදී දැන් අපේ දැන් මනසෙක්නේ. එතකොට මේ මනස සිතක් තියෙනවානේ. එතකොට දැන් මේ මනසෙක් වෙලා ඉන්නකොට මනස සිතක් තියෙනකොට මේ ලෝකේ දේවල් මේ එක්ස්පීරියන්ස් කරන විදිය දැනන විදිය ඒකට ප්‍රතිචාර දක්වන විදිය ඒ මනසෙක් වගේ තමයි තියෙන්නේ. එහෙමයි. මේ ලෝකේ එක්ස්පීරියන්ස් කරන හැටි එහෙම. ඊට පස්සේ මේ හිත හැදෙන හැටි දැනගන්නවානේ. ඒක මයින්ඩ් එකට දැනගන්නවා තමයි ඉස්සලාම. ඊට පස්සේ මේ හිත හැදෙන හැටි දැනගත්තාම මේ ඒක මේ වචනෙට දැනගන්නව නෙමෙයි. හිත හැදෙන හැටි හිත ක්‍රියේට් වෙන හැටි ඒක මේ සම්පූර්ණයෙන්ම මේ හිත නැති වෙන්නම දැනගන්නවා. දැන් මේක මෙහෙම කිව්වොත් එහෙම මේ දැන් මොනවා හරි දෙයක් අපි දැනගත්තාම දන්නේ නැතුව ඉන්නකම් රැවටිලා ඉන්නවා. දැනගත්තාම ඒක යූස් කරන්නේ නේද? ඒක මේ ඒ බොරුවට තව යන්න නැහැ වගේ නේද? ඒකෙන් වැඩක් නැහැ වගේනේ. ඒක දැනගත්තාම ඒ වගේ මේ හිත අවබෝධම වුණාම මේ තවදුරටත් හිත නැහැ. හිත තියනවා. ඒත් හිතේ තියෙන මේ හිතේ තියෙන මේ හිතින් වැඩක් නැහැ වගේ එකක් එන්නේ. එතකොට මේ ඒ හිතෙන් වැඩක් නැති එකේදී මේ ඒ කියන්නේ ඒක මනුස්ස සිතක්නේ. ඒ මනුස්ස සිත අභිභවා යන එකක් තමයි වෙන්නේ. ඒ මනුස්ස සිත අභිභවා කියන ගියාම ඒක තවදුරටත් මනුස්සෙක් නෙමෙයි. එහෙම. ඒක මනුස්සෙක් නෙමෙයි. දැන් එතකොට මේ දැන් මනුස්සෙක් විදිහට මේ ලෝකේ එක්ස්පීරියන්ස් කරපු දේවල් තියෙනවානේ. ඒ ලෝකේ එක්ස්පීරියන්ස් කරපු දේවල් වෙනම එක්ස්පීරියන්ස් වෙනවා. ඒ වුණාට ඒක මේ කවුරු හරි මේ එක්ස්පීරියන්ස් කරනවා කියලා නෙමෙයි. කවුරු හරි එක්ස්පීරියන්ස් කරනවා කියලා ඉන්නේ මේ මයින්ඩ් එකේ ඉන්නකොට මේ මනුස්ස හිත තමා හදන්නේ මම කියන එකම. එතකොට මනුස්ස සිත අභිභවාගෙන ගියාම ඒක මේ
තවදුරටත් අර මේ මම එහෙම නෙමෙයි. මම කියලා එහෙම නෙමෙයි. ඒක ආරණහංස ඒක මම කියන එක නෙමෙයි එහෙම. එහෙමයි. තේරුම් සරණයි. ඇත්තට ඒක සත්‍ය අවබෝධ වුණාට පස්සේ අතර මිනිස්සෙක්වත් ඇත්තටම දෙයක්වත් හම්බෙන්නේ නැහැ. ඇත්තටම මේ කම්පන අවබෝධ වෙනකොට ආලෝකයවත් ඇත්ත වෙන්නේ නැහැ. ශබ්දේවත් ඇත්ත වෙන්නේ නැහැ. ඒකට අපි පෙන්වුවා මේ ආලෝකය කොහොමද හැදෙන්නේ කියලා. බුදුන් වහන්සේ පෙන්වනවා නිතරම මේක දැන් ආරස දහස් ගණන් කියලා තියෙනවා. හරියට ඇයි මේක ගන්න නැත්තේ කියන ප්‍රශ්නේ. ඇයි ස්ට්‍රෝං නැත්තේ? මේක දැන් කතා කරනකොට හර්ෂි වුණත් දැන් අද උදේත් හර්ෂි මේක ඇහුවා නේද? නේද? එතකොට මේ ආලෝකය වුණත් හර්ෂි ඇත්ත වෙන්නේ නැහැ නේද? එතකොට හර්ෂි දැන් කම්පන නේද වේගයක් නේද ආලෝකයක් කියන්නේ. මම දන්නේ කාවින්දියාද සම්බන්ධ වෙනවද? කාවින්දියා ප්‍රොෆෙසර් කෙනෙක් විතර ෆිසික්ස් ප්‍රොෆෙසර් කෙනෙක්. කාවින්ද මේව හොඳට දන්නවා. මේ කොහොමද හැදෙන්නේ? මේක සයන්ටිස්ට් නූතන සයන්ටිස්ට්ලට පවා මේක දැන් වැටහෙනවා. මේ කියන එක. මේ ආලෝකයවත් ඇත්ත නෙමෙයි කියන එක. අපි දැක්ක නේද විද්‍යාඥයෝ පවා නූතන විද්‍යාඥයෝ පවා දැන් මේව ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා හැරිලා තියෙනවා නේද? හර්ෂි දන්නවා නේද? ඒ කියන්නේ දැන් මේ කම්පන වලට සකස් වෙන මේ ආලෝකයක්වත් ඇත්ත වෙන්නේ නැහැ. ඇත්තටම ආලෝකය කියලා එකක්වත් ඇත්ත වෙන්නේ නැහැ. මේක මේ අපේ මේ සිස්ටම් එකකට මේ ආලෝකය කියන එක කම්පන වේගයකට සකස් වෙන ආකාරය දැක්කම ඇත්තටම මේ ඔක්කොම තරංග සිස්ටම් එකකට පේන්න ගන්නවා. ඇත්තටම මේ ඔක්කොම වෙනස් වෙනවා දැන්. මේ කතාව එක එක ආකාරයට එක එක මට්ටම් වලින් පැහැදිලි කරන්න පුළුවන්. මේක ගමේ ඉන්න අම්මටත් පැහැදිලි කරන්න පුළුවන්. නූතන විද්‍යාඥයෙකුට පැහැදිලි කරන්නත් පුළුවන්. මේක